SL Tech YouTube නාලිකාවත් සමග ඔය හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද මේ වීඩියෝ එකකින් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ BOC online app එක හරහා කොහොමද අපි මුදල් ගනුදෙනු සිද්ධ කරගන්නේ. BOC online app එක හරහා BOC account එකකින් තවත් account එකකට කොහොමද අපි මුදල් හුවමාරු කරගන්නේ. ඊට අමතරව BOC account එකෙන් BOC නොවන, ඒ කියන්නේ වෙනත් බැංකුවක account එකකට කොහොමද අපි මුදල් හුවමාරු කරගන්නේ. ඊට අමතරව අපේ ලයිට් බිල්, වතුර බිල්, දුරකථන බිල් මේ වගේ දේවල් අපි BOC app එක හරහා කොහොමද ගෙවීම් කටයුතු සිදු කරන්නේ කියන මෙන්න මේ වගේ ගොඩක් කාරණා අද මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙනවා. SL Tech YouTube නාලිකාව අද මගේ මේ පළවෙනි වීඩියෝ එක. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ පහලින් කමෙන්ට් එකක් දාන්න. මොකද මගේ මේ channel එක ඉස්සරහට පවත්වාගෙන යන්න මට ඒක ගොඩක් වැදගත් වෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට වීඩියෝ එක වැදගත් කියලා හිතනවා ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, channel එක subscribe කරන්න අනිවාර්යෙන්ම. ඊට අමතරව bell icon එකත් click කරලා තියාගන්න. මොකද මම ඉස්සරහට ඔයගොල්ලොත් එක්ක මේ වගේම විශේෂයෙන් තාක්ෂණික තොරතුරු, ඒ කියන්නේ අපිට දිනදා අවශ්‍ය වෙන තාක්ෂණික තොරතුරු සහ මේ වගේ විශේෂයෙන්ම අනිකුත් බැංකුවල ඔන්ලයින් ඇප් භාවිත කරන ආකාරය ගැන මම විශේෂයෙන්ම ඔයගොල්ලොත් එක්ක කරුණාකාරණක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න මතක් කරගන්න. ඉතින් අපි කාලේ ගන්නේ නැතුව අපි යමු වීඩියෝ එකට. අපි දැන් Play Store එකට යන්න ඕන. හරි, මේ විදිහට Play Store එකට ගිහිල්ලා ඔයගොල්ලෝ ඒකේ search bar එකේ මේ විදිහට search කරගන්න. BOC app කියලා search කරගන්න. install කරගන්න ඕනේ. දැන්ටත් මම මේක install කරගෙන තියෙන හින්දා මේ විදිහට පෙන්නන්නේ. ඕගොල්ලෝ මේක ඕගොල්ලෝගේ phone එකට මුලින්ම install කරගන්න ඕන. හරි. දැන් මම මෙතනින්ම open කරගන්නවා app එක. හරි. මේ විදිහට තමයි අපිට එතකොට app එකේ ඉන්ටර්ෆේස් එක පෙන්වන්නේ phone එකේ. මුලින්ම අපි sign in වෙන්න ඕනේ මෙතනදී. මෙතෙන්ට දෙන්න ඕනේ තමන්ගේ අදාළ user name එක. මම දැන් දෙනවා මගේ user name එක. ඒ වගේම පහලින් දෙන්න ඔයගොල්ලෝ අරගෙන තියෙන password එක. හරි. දැන් මේ විදිහට තමයි අපේ ෆෝන් එකේ BOC online banking app එක පෙන්වන්නේ. හරිද? එතකොට මෙතන උඩින්ම ඔයගොල්ලන්ට පේනවා මම පෙන්නන්නම් එක. හරි. මෙතන උඩින්ම පේනවා ඔයගොල්ලන්ට my assets කියලා. ඒකින් පෙන්නන්නේ ඔයාගේ දැනට පවතින ශේෂය. ඔයාගේ දැනට bank account එකේ පවතින ශේෂය. ඊට පස්සේ ඊගාවට මෙතන my liabilities කියන එකෙන් පෙන්නනවා ඔයාගේ credit card එකේ පවත්න ශේෂය. නැත්නම් credit card එක තමයි මෙතනින් පෙන්නන්නේ. ඔයගොල්ලෝ මේකට credit card එකක් add කරගන්නවා නම් ඔයගොල්ලෝ bank එකට letter එකක් මගේ request එකක් දෙන්න ඕනේ. මට මගේ credit card එක මේකට add කරලා දෙන්න කියලා. එතකොට ඒගොල්ලෝ ඒ කටයුත්ත අපිට සිදු කරලා දෙනවා. හරි. දැන්ට මගේ මෙතන credit card එකක් add කරලා නැහැ. ඒක නිසා තමයි මෙතන 0 පෙන්නන්නේ. balance එක my assets වල මගේ තියෙන ශේෂය පෙන්නනවා මෙතනින්. හරි. ඊට පස්සේ අපි බලමු අපි මේකේ ගනුදෙනුවක් සිද්ධ කරන්න. ඒ කියන්නේ BOC online app එක හරහා BOC account එකකින් තවත් BOC account එකකට හරි එහෙම නැත්නම් BOC account
ඒ කියන්නේ ඔයාගේ BOC account එකෙන් වෙනත් බැංකුවක account එකකට මුදල් transfer කරන්න හරි මේ වගේ දෙයකට අපි මේකට template එකක් add කරගන්න ඕනේ මුලින්ම. දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද මේකේ මම template add කරගන්නේ කියලා. හරි. අපි ඉස්සෙල්ලම මෙතනින් third party transfer කියලා ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙනවා. අපි ඒක උඩ එකපාරක් touch කරනවා. මේක හරි. එතකොට ඔයගොල්ලන්ට මේ විදිහට ඔයගොල්ලන්ගේ display එකේ පෙන්නනවා interface එක. හරි. මෙතනදී ඔයගොල්ලෝ ඊගාවට කරන්න ඕනේ මේ add beneficiary කියන එක උඩ එකපාරක් touch කරන්න. මෙතන. හරි. හරි. දැන් මේකේ තියෙනවා third party BOC account. ඊට පස්සේ යටින් තියෙනවා other bank account and card. දැන් ඕගොල්ලෝ මේකෙන් ඔයගොල්ලන්ට මෙතනින් පුළුවන් third party BOC account එකක් ඒ කියන්නේ BOC බැංකුවේම account එකක් නම් මේකට අපි add කරන්න ඕනේ third party BOC account කියන එක. ඊට පස්සේ other bank account කියන එක ඒ කියන්නේ වෙනත් බැංකුවක නම් මේ පහලින්. අපි ඉස්සෙල්ලම බලමු third party BOC account කියන එක උඩ touch කරලා. ඔයගොල්ලෝ ටෙම්ප්ලේට් එක හදන්න බලාපොරොත්තු වෙන ඒ අදාළ ඒ කියන්නේ ඔයගොල්ලෝ මුදල් ගනුදෙනුව සිදු කරන්න බලාපොරොත්තු වෙන BOC account එකට අදාළ ඒ පුද්ගලයාගේ හෝ ඒ account එකට අදාළ නම තමයි මෙතෙන්ට දාන්න ඕන. මම මෙතෙන්ට නිකන් නමක් ගහ ගන්නවා. හරි. ඊට පස්සේ beneficiary nickname පහලින්. ඒක අත්‍යවශ්‍යම නැහැ. ඔයගොල්ලෝ කැමති නම් nickname එකක් ගහන්න පුළුවන්. මේක අත්‍යවශ්‍යම නැහැ. මම මේක අතහැරලා ඊට පස්සේ පහලට යනවා account number. හරි. අපි මෙතනට account number එක add කරගන්න ඕන. හරි මම account number එකක් දුන්නා. ඊට පහලින් තියෙනවා email. email එකක් මෙතනට අත්‍යවශ්‍යම නැහැ. ඔයගොල්ලෝ කැමති නම් මෙතනට email එකක් දාගත්තත් ගැටලුවක් නැහැ. හරි. මම මේ ටික නමයි account number එක ගැහුවා. ඊට පස්සේ submit දෙනවා. හරි. submit දුන්නා. හරි දැන් මෙන්න අපි ගහපු details ටික ඔක්කොම එයා auto select කරගෙන මෙතන සම්පූර්ණයෙන් එයා පෙන්නනවා මෙතන මේ විදිහට interface එකේ මේක confirm දෙන්න ඕනේ අපි verify කර දැන් අපි මේක මේ template එක add කරගන්න මේ account එක verify කරගන්න ඕන. ඒකට මෙතන confirm කියන එක දෙන්න එකපාරක්. හරි. මේ වෙලාවේදී ඔයගොල්ලන්ට OTP verification code එකක් එනවා. ඔයගොල්ලන්ට දැන් පේනවා මේ ඔන්න මට ආවා OTP verification code එක 833යි 882. මම ඒක type කරගන්නවා මෙතන. හරි දැන් අපි එක OTP verification code එක එහෙම නැත්නම් pin code එක ගහලා අපි මේක okay දෙන්න ඕන. හරි දැන් මෙන්න අපේ අදාළ template එක එහෙම නැත්නම් අදාළ bank account එක අපි දැන් add කරගෙන තියෙන්නේ. දැන් මෙතන වැටලා තියෙනවා successfully කියලා complete state කියලා. හරි. අපි දැන් ඔයගොල්ලන්ට මෙතනදී පුළුවන් මෙහෙමම pay now ඔබලා මේකට මුදලක් transfer කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඕකේ බටන් එක දීලා මේකෙන් අපි බැක් වෙන්නත් පුළුවන්. හරි. අපි ඕකේ දෙනවා. හරි. ඊට පස්සේ ආපහු මුල් අපේ කියන්නේ අපේ මුලින් හිටපු ඒ ඉන්ටර්ෆේස් එකටම ආපහු ආවා. හරි. දැන් අපි කරේ මේ BOC account එකක් add කරගන්න එක. අපි දැන් ඊගාවට බලමු මේකෙදි other bank account and card කියන තැන ඒ කියන්නේ වෙනත් බැංකුවක account එකක් කොහොමද මේකට add කරගන්නේ කියලා. අපි ඒක උඩ එකපාරක් ටච් කරනවා. ඊට පස්සේ මේ ඔයගොල්ලන්ට පේනවා other bank account එහෙම නැත්නම් other bank credit cards. දැන් මෙතන credit cards නෙමෙයි අපි other bank account එකක් add කරගන්න හදන්නේ. ඒක නිසා අපි මෙතන other bank account කියන එක උඩ එකපාරක් ටච් කරන්න. හරි. මේකෙත් අර වගේම තමයි දැන් මෙතන අහනවා beneficiary account number. ඒ කියන්නේ වෙනත් බැංකුවක account number එකක් දෙන්න ඕන. දීලා ඊට පස්සේ මෙතනින් තියෙනවා beneficiary name ඊට පස්සේ යටින් තියෙනවා beneficiary nickname මේකෙදි beneficiary account number එකේ beneficiary name එකයි දීලා ඊට පස්සේ යටින් තියෙනවා bank name එක දැන් ඔයගොල්ලෝ මේක මෙතනින්
මේ අදාළ account number දෙන්නේ. කියන්නේ අපි හිතමු commercial බැංකුවක නම් commercial බැංකුවේ අදාළ account එකේ account number එක මෙතනට දෙන්න. ඊට පස්සේ යටින් මෙතනට beneficiary name කියන එකේ ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ beneficiary name කියන එකේ ඔයගොල්ලෝ beneficiary name එක දෙන්න. මෙතන ඒ අදාළ account number එක දෙන්න. දීලා මෙතන තියෙනවා beneficiary nickname. අපිට nickname එක මෙතනට අත්‍යවශ්‍ය නැහැ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන තියෙනවා bank name. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඇඩ් කරන්න බලාපොරොත්තු වෙන bank එක මොකක්ද කියලා. හරි. එතකොට මෙන්න මෙහෙම ඒක උඩ එකපාරක් ටච් කරාම මේ විදිහට අපේ ඒ කියන්නේ බැංකුව වල ලයිස්තුවක් වගේ එනවා. ඒ කියන්නේ bank list එක මේ විදිහට ගොඩාක් තියෙන අපේ කියන්නේ ලංකාවේ තියෙන bank, එතකොට finance company ඒ ඔක්කොම තියෙනවා මෙතන. ඊට පස්සේ අපි මේකෙන් අදාළ බැංකුව තෝරගන්න ඕන. හරි. අපි හිතමුකෝ අපි මේක commercial bank කියලා. අපි මෙතන ඊට පස්සේ searching bar එකේ search කරලා බලන commercial bank. හරි. අකුරු දෙකක් විතර ගහද්දි මෙන්න commercial bank ආවා. අපි ඒක උඩ එකපාර ටච් කරනවා. හරි. ඊට පස්සේ අහනවා ආපහු මෙතන ඔයගොල්ලන්ට පේනවා branch name එක. ඒ කියන්නේ ඒ අදාළ බැංකුවේ දැන් අපි දුන්න commercial bank එකේ අදාළ branch එක මොකක්ද කියලා. හරි. අපි ඊට පස්සේ මෙතන එකපාරක් මේ ටච් කරනවා. මේ විදිහට පොඩ්ඩක් ලෝඩ් වෙලා මෙන්න සම්පූර්ණ commercial bank branch එක තමයි මෙතන ඔක්කොම දැන් ඔයගොල්ලන්ට පෙන්වන්නේ. එතකොට අපි මෙතන අදාළ බැංකුව තෝරන්න ඕනේ. අපි හිතමු වවුනියා කියලා. හරි. වවුනියා කියද්දි මෙන්න මෙතන ආවා. ඒක උඩ එකපාරක් ටච් කරාම මෙන්න දැන් details ටික ඇවිල්ලා තියෙනවා. හරිද? දැන් මෙතනදීත් අර ඉස්සල්ලා දැන් මෙතනින් පස්සේ අපි අර BOC account එකක් ඇඩ් කරගත්තේ template එක. ඒ විදිහටම තමයි මෙතන දැන් මගේ මෙතන පෙන්වන්නේ නැහැ මම beneficiary account number එකක් name එකක් මොකුත් දුන්නේ නැති හින්දා මේ ටික මේ හිස් තියෙන්නේ. නැත්තම් මෙතන ඕගොල්ලෝ දුන්නාම මේ ටිකත් fill වෙලා තමයි පෙන්වන්නේ. දැන් commercial bank වවුනියා ඔක්කොම fill වෙලා තියෙන. beneficiary email එකක් ඕගොල්ලෝ දෙනවා නම් ඒකත් මෙතන තියෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මෙතනට ගිහිල්ලා submit දෙන්න ඕන. අපි මේක add කරගන්න. මේක උඩ එකපාරක් ටච් කරාම submit දැන් invalid beneficiary account එක කියන්නේ දැන් මම නම account number එක දීලා නැති හින්දා මේ විදිහට error එකක් එනවා. දැන් ඔයගොල්ලෝ දුන්නාම මෙතන submit දුන්නාම ඉස්සල් එකේ වගේම load වෙලා අපිට ඒ අදාළ bank එකෙන් OTP code එකක් එනවා. ඉස්සල්ලා වගේම තමයි. අපි එතකොට ඒ OTP code එක දීලා submit කරාම අර විදිහටම මේ template එක add හරි. දැන් අපි ඒ විදිහට template add කරගන්න එක ගැන දැන් ඕගොල්ලන්ට ගැටලුවක් නැතුව ඇති මම හිතේ. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මේ වීඩියෝ එක අවසානයේ බලලා ඕගොල්ලෝ පහලින් කමෙන්ට් එකක් දාන්න. මම එතකොට ඒකට පිළිතුරක් දෙන්නම්. හරි. අපි දැන් බලමු කොහොමද අපි add කරගත්ත account වලට අපි කොහොමද අපේ account එකෙන් මුදල් හුවමාරු කරන්න කියලා. හරි. ඕගොල්ලන්ට මෙතන පේනවා third party transfer කියලා. මේක උඩ ඔයගොල්ලෝ එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ දැන් ඊගාවට පේනවා මෙතන තියෙනවා third party BOC account transfer. ඊට පස්සේ මෙතන යටින් තියෙනවා දෙවෙනියට other bank accounts, other bank credit cards. දැන් අපි කරන්න හදන්නේ third party BOC account එකකට තමයි මේ transfer එක කරන්න හදන්නේ. හරි. අපි ඒක උඩ එකපාරක් ටච් කරනවා. ඊට පස්සේ මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක එන්නේ. දැන් ඕගොල්ලෝ select beneficiary කියන එක උඩ එකපාරක් ටච් කරන්න. මේ ඊතලේ පහළට තියෙන ටිකෝන ලකුණ. හරි. මෙතන දැන් ඕගොල්ලෝ ඇඩ් කරගත්ත beneficiaries ඒ කියන්නේ template වල ඇඩ් කරගෙන තියෙන මේ account වල නම් ටික මෙතනින් පෙන්නනවා. මගේ කීපයක් තියෙනවා. ඒ කීපය දැන් මෙතන පෙන්නනවා. ඕගොල්ලෝ කීපයක් ඇඩ් කරගත්තොත් මේ විදිහට තමයි පෙන්නන්නේ. එකක් තිබුණොත් එකයි මෙතන පෙන්නන්නේ. ඒ අදාළ account එක අපි තෝරගන්න ඕනේ. හරි. දැන් මම මේ account එක beneficiary account එක තෝරගත්තා. ඒත් එක්කම ඔයගොල්ලෝ මෙතන යටින් පේනවා view beneficiary details. view beni details කියන එක. එතකොට මේක උඩ එකපාරක් ටච් කරාම ඕගොල්ලන්ට ඒ අදාළ account එකේ නම්බරේ නමයි මේ විදිහට details එකත් ඒක පෙන්නනවා. හරි. ඊගාවට මෙතන යටින් තියෙනවා දැන් මේක from account. ඒ කියන්නේ මොන account එකෙන්ද කියලා. දැන් ඔයාගේ BOC account කීපයක් තියෙනවා නම් මෙතන ඒක තමයි select කරගන්න මෙතන තියෙන්නේ. හරි. මගේ කීපයක් පෙන්නනවා.
මම අදාළ account එක දැන් මෙතනින් තෝරගන්නවා. ඊට පස්සේ transfer method sorry දැන් මෙතන තියෙන transfer ඒ කියන්නේ transfer amount එක ඒ කියන්නේ කීයක්ද කියන එක මුදල කොච්චරද කියලා අපි මෙතනින් සටහන් කරගන්න ඕනේ. මම රුපියල් 100ක් දානවා දැනට. හරි ඊගාවට යටින් තියෙනවා currency කියන එක උඩ මේ ඕගොල්ලෝ LKR තෝරන්න. LKR select කරන්න. ඊට පස්සේ යටට ගියාම description එක ඉල්ලනවා. ඒ කියන්නේ මොකක් සඳහාද මේ මුදල ඔයගොල්ලෝ transfer කරන්න කියන එක මම මේකට මම ගහ ගන්නම් සාමාන්‍ය online transfer කියලා එකක් දෙනවා මම. ඔයගොල්ලොත් මෙතනට කැමති ඔයගොල්ලෝ අදාළ මොකක් සම්බන්ධවද කියන එක මෙතන පොඩ්ඩක් කෙටියෙන් සඳහන් කරගන්න ඕනේ මේ description එක. ඔයගොල්ලෝ මේ transfer එක සිද්ධ කරද්දී. හරි. දැන් මෙතනින් පුළුවන් pay now කියන එක ක්ලික් කරන්න. pay now. හරි. එතකොට මෙන්න මේ විදිහට මගේ account number ටිකයි ඒ අදාළ මුදල් යවන account එකයි මගේ details ටිකයි මේ දෙකම මෙතනින් පෙන්නනවා. description එක online transfer date එක වැටිලා තියෙනවා. amount එක තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා. online transfer date එක ඊට පස්සේ amount එක CI to account ඒ කියන්නේ මගේ දැන් මුදල මම transfer කරන account එක ඒ කියන්නේ මම දැන් මේ සල්ලි දාන account එක මේක මිති උඩින් පෙන්නනවා මගේ account එක ඊට පස්සේ beneficiary name එක හරි ඊට පස්සේ මේ ඔක්කොම හරිනම් ඕගොල්ලෝ මේක පොඩ්ඩක් බලලා මුකුත් මේ account number වල වැරද්දක් තියෙනවා නම් ආපහු මෙතනින් change කියන තැනට ගිහිල්ලා ඒකත් මම ඕගොල්ලන්ට පෙන්නන්නම් ආපහු ඕගොල්ලන්ට පුළුවන් මෙතන change කියන තැනට ගිහිල්ලා ආපහු මේක වැරදි දෙයක් තියෙනවා නම් මෙතන ඒක හදා ගන්නත් පුළුවන් ඒත් එක්කම ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ මෙතන තියෙනවා තව මේ ඔප්ෂන් කීපයක් දීලා තියෙනවා. දැන් මේ මෙතන pay now. මේක pay now. ඒ කියන්නේ දැන් ඕගොල්ලන්ට මුදල් ගන්න pay on. දැන් මේ pay on උඩ අපි එකපාරට ටච් කරලා බලමු. දැන් මේකෙදි අපිට පුළුවන් ඕගොල්ලන්ට මේ transfer එක ඒ කියන්නේ ඉදිරි දිනයකදී ඒ කියන්නේ දැන් අපි හිතමු තව දවස් දෙකකින් මේක transfer එක වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ අද ඉඳලා තව දවස් දෙකක් තියලා ඒ අදාළ දිනේ උඩ select කරලා ඊට පස්සේ ඒක select කරලා දුන්නාම ඒ අදාළ දිනේට තමයි මේ transfer එක සිද්ධ වෙන්නේ. දැන් බලන්න මම මෙතන දෙන්නම් 3 කියලා. එකන් අපි දීලා බලමු. ඊට පස්සේ select කරා. හරි. දැන් මේක 3 එතකොට මම මෙතනට transfer date එක වැටෙන්නේ මෙන්න ඕගොල්ලන්ට පේනවා මෙතන 5යි ඒ කියන්නේ 5 වෙනි මාසේ 3 වෙනිදාට කියලා තමයි දැන් මෙතන වැටෙන්නේ. හේතුව මම අතනින් select කරලා දුන්නේ 5යි 3 කියන එක. ඒ වගේ ඔයගොල්ලන්ට ඕන නම් ඉදිරි දිනයකදී මේ payment එක සිද්ධ වෙන්න ඕන නම් transfer එක එහෙම අපිට date එකක් තෝරලා දෙන්නත් පුළුවන්. හරි අපි ආපහු මේක change කියන එකකින් ආපස්සට යන්. හරි. ඉතින් transfer එක සිද්ධ කරන්න අපි හොඳයි. දැන් අපි බලමු අපි මුලින් කරගෙන ආපු transfer එක කොහොමද කරන්න කියලා. හරි. මෙතන ඔයගොල්ලෝ pay now කියන එක උඩ touch කරන්න. ඊට පස්සේ මෙතන confirm එක දෙන්න. ඊට අමතරව ඕගොල්ලන්ට මේකේ ඊමේල් එක ඇඩ් කරලා තියෙනවා. ඊමේල් එකකුත් ඕගොල්ලන්ට එනවා ට්‍රාන්සැක්ෂන් එක සිද්ධ වෙච්ච ආකාරය ගැන. ඕගොල්ලන්ට ඊගාවට මෙතන තියෙන ඔප්ෂන් කීපයක් මේකින් කැමති විදිහට මේ ඕගොල්ලෝ ට්‍රාන්සැක්ෂන් එක සිද්ධ කරපු ඒ ඩීටේල්ස් ටික ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම ඔකේ දෙන්න. අපි දැන් සාර්ථකව BOC account එකකින් තවත් BOC account එකකට මුදලක් transfer කරගත්තා. ඒක ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. දැන් ඊගාවට අපි බලමු කොහොමද අපි other account එකකට ඒ කියන්නේ BOC online app එක හරහා වෙනත් account එකකට කොහොමද අපි මුදල් transfer කරගන්න කියලා. හරි අපි මේ දැන් ආපහු සරයක් හරි අපි දැන් ආපහු සරයක් මෙතන third party transfer කියන එකට යමු. දැන් මෙතනදී ඔයගොල්ලෝ දැන් ඉස්සරලා අපි කරේ මේ third party BOC account transfer. දැන් other bank account කියන එක උඩ තමයි ටච් කරන්න ඕනේ.
හරි. දැන් මේකෙත් මේ විදිහට එනවා. ඉස්සෙල්ලම තියෙනවා to account කියන එක. ඒ කියන්නේ ඕගොල්ලෝ ඇඩ් කරගෙන තියෙන ඔක්කොම බෙනිෆිෂරිස්ලා මේකේ පෙන්නනවා. මම මෙතනින් එකක් සිලෙක්ට් කරගන්නම්. හරි. හරි. මගේ NSB account එකක් තමයි මේ පෙන්නන්නේ. ඒකේ details ටික මම බැලුවේ. හරි. ඒකට මම මුදලක් transfer කරගන්න තමයි හදන්නේ දැන්. ඊට පස්සේ from account. ඒ කියන්නේ මොන account එකෙන්ද කියලා අහනවා. ඒකට මම දෙනවා account එකක්. මගේ account දෙකෙන් කැමති එකක් දෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ transfer method කියලා තියෙනවා මෙතන. ඕගොල්ලෝ ඒකට transfer method එක online කියන එක select කරලා දෙන්න. ඊට පස්සේ මෙතන cancel කරනවා නම් cancel කරන්න පුළුවන් ඕගොල්ලන්ට. මෙතන submit. හරි. මම දැන් submit දෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා transfer amount. ඒ කියන්නේ අපි යවන මුදල. එතනට අපි මුදලක් ගහ ගන්නවා. මම දැන්ට නිකන් රුපියල් 100ක් ගහ ගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා description. මේකෙත් ඉස්සල්ලා වගේම තමයි ඔයගොල්ලෝ යවන හේතුව මොකක්ද කියන එක මෙතන ටයිප් කරගන්න ඕන. මම මේකටත් ඉස්සල්ලා වගේම online transfer කියලා දෙනවා. මේ ඕගොල්ලෝ මෙතනට ඕගොල්ලෝ වෙන හේතුවක් තියෙනවා. ඒක දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී continue දෙන්න. හරි. එතකොට මෙන්න සම්පූර්ණ ඉස්සල්ලා වගේම details ටික පෙන්නනවා අපේ. ඒ කියන්නේ මම යවන මගේ account එක, එතකොට මම යවන්න බලාපොරොත්තු වෙන කෙනාගේ විස්තර ඒ ඔක්කොම මෙතන පෙන්නනවා. ඊට පස්සේ මේක ඕගොල්ලෝ බලන්න පොඩ්ඩක් හොඳට account number එහෙම කීපවතාවක් බලන්න. මොකද මේ වැරදිලා තිබුණොත් එහෙම ඒක ගැටලුවක් වෙනවා. ඒක නිසා ඕගොල්ලෝ account number ඒ විස්තර හරිද කියලා හරියටම හරිනම් ඊට පස්සේ ඕගොල්ලෝ මෙතන confirm දෙන්න. ඊට කලින් මෙන්න වෙනත් බැංකුවකට මේ යවද්දී අපෙන් charge එක transfer charge එකක් මේ බැංක් ඒ කියන්නේ අපේ BOC account එකෙන් charge එකක් ආය කරනවා BOC බැංක් එකකින්. ඒගොල්ලෝ මේක තමයි දාලා තියෙන්නේ රුපියල් 30ක මුදලක් මේ charge වෙනවා කියලා. හරිද? ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ මෙතන ඒකත් ඕකේ නම් confirm දෙන්න තියෙන්නේ. හරි. ඒකෙත් මේ ඉස්සෙල්ලා වගේම තමයි දැන් මෙතන transaction එක මේ NSB එකනොත් මට දැන් ආව රුපියල් 100ක් deposit වුණා කියලා. ඒකට කියන්නේ transfer එකක් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ මෙන්න මෙතන පෙන්නනවා successfully කියලා වැටෙනවා reference number එකත් එක්ක. දැන් අපි ඕනනම් මේක PDF එකක් විදිහට අපි ගන්න පුළුවන්. transaction එක සිද්ධ කරපු විදිහ මේ option තුනෙන් ඕනම එකකින් ඔයගොල්ලන්ට ගන්න. අපිට ඇවිල්ලා තියෙන්නේ ඕකේ දෙන්න. ඒ විදිහට තමයි ඕගොල්ලන්ට other bank account එකකට transaction එක සිද්ධ කරගන්නේ. මම ඕගොල්ලන්ට තව දෙයක් කියන්න ඕනේ. දැන් මෙතන මේ cancel ඔබලා අපි ආපහු back වෙන්න. හරි. දැන් මෙන්න මෙතන තව එකක් තියෙනවා මේ own account transfer. ඒ කියන්නේ තමන්ගේම account එකකට තමයි මෙතනින් transaction එක සිද්ධ. ඒක දැන් ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලෝගේ BOC account දෙකක් අතර හොමාරු වෙනවා කියලා මුදලක්. එතකොට කරන්න තියෙන්නේ මෙන්න මේක උඩ. දැන් ඕගොල්ලෝගේ BOC bank එකේම account දෙකක් අතර තමයි මේ මුදල සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ගේම ඒ කියන්නේ තමන්ගේම account දෙකක්. හරි. දැන් ඒක උඩ ටච් කරන්න එකපාරක්. දැන් මේකෙදි මෙතන තියෙනවා to account කියන එක. මම ඔන්න ඒකට එකක් දෙනවා. from account කියන එකට එකක් දෙනවා. ඒ කියන්නේ මගේ සල්ලි ඒ කියන්නේ මම දැන් මම මගේ සල්ලි දැන් මේකට තමයි මම සල්ලි දාන්නේ මේ account එකේ. එතකොට ඒ account එකට මම අනිත් account එක තෝරගත්තා. ඊට පස්සේ මෙතන ඉස්සල්ලා වගේම තමයි amount එක දෙන්න මෙතනට. කියන්නේ ගාණ දාන්න. ඊට පස්සේ මෙතනට description එකක් දෙන්න. sorry. එතන description එකක් දෙන්න. මම ඉස්සල්ලා වගේම online transfer තමයි මේකට දෙන්නේ. හරි. ඒ ටික ඔක්කොම ඕකේ නා. ඉස්සල්ලා වගේම මෙතන pay now කියන එක උඩ ටච් කරලා එතකොට මෙන්න මෙතන
ඒ ඩීටේල්ස් ටික එනවා. දැන් මම මේක වෙරිෆයි කරන්න කන්ෆර්ම් කරන්න නැහැ. ඔයගොල්ලන්ට මොකද මෙතනින් එහාට පැහැදිලි. දැන් අපි කීපයක්ම කරන්නේ ඉස්සර අර කලින් ඒ වගේම තමයි මේකෙත් දැන් මෙතන ඩීටේල්ස් ටික ඕකේ නම් කන්ෆර්ම් කරපු ගමන් ට්‍රාන්ස්ෆර් එක සිද්ධ වෙනවා. ඕගොල්ලන්ගේම account එකක් කරා තමයි මේ සිද්ධ වෙන්නේ. මෙතන fee එකක් ඇඩ් වෙන්නේ නැහැ. මොකද BOC online BOC ඕගොල්ලන්ගේම account එකක් අතර සිද්ධ වෙන නිසා මෙතනදී transaction fee එකක් ඇඩ් කරන්නේ නැහැ බැංක් එකෙන්. මම දන්න විදිහට ඔව් එහෙම තමයි සිද්ධ වෙන්නේ. හරි. අපි බැක් වෙමු මේකේ. ඊළඟට ඕගොල්ලන්ට දැන් තව දෙයක් මම මේකෙදි කියන්නම්. ඕගොල්ලෝ දැන් beneficiariesලා ඇඩ් කරගෙන තියෙනවනේ. අපි බලමු ඒවා එඩිට් කරන්නේ delete කරන්නේ ඒ වගේ මොනවා හරි කරන්නේ කොහොමද කියලා. දැන් ඕගොල්ලෝ මෙතන මේ more කියන option එකට යන්න ඕනේ. එතකොට දැන් මෙතන තියෙනවා account transfer pay bill my profile customer service ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. අපි බලමු account කියන එකට ගිහිල්ලා. දැන් මෙතන තියෙනවා current and savings. හරි. දැන් මේකේ පෙන්වන්නේ මගේ තියෙන ඉතිරි කිරීමේ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම් ටික මෙතන පෙන්නනවා. ඊළඟට මෙතන transfer කියලා තියෙනවා. අපි ඒක උඩ එකපාරට ටච් කරමු. ඒකේ තියෙනවා මෙන්න මෙතන manage beneficiaries කියලා ඔයගොල්ලන්ට පේනවා. manage beneficiary. දැන් මෙතන quick transfer කියලා එකකුත් තියෙනවා. standing order ඒක direct pay. හරි. අපි මේක beneficiary list එක තමයි මේ මෙතනින් පෙන්නන්නේ. අපි ඒකට පොඩ්ඩක් යමු. හරි. දැන් මෙතන තියෙනවා add remove account. මෙතනින් පුළුවන් add කරන්න හෝ remove කරන්න. ඊට පස්සේ ඔන්න quick transfer එකක් ඒ කියන්නේ immediately transfer එකක් කරන්නත් පුළුවන් මෙතනින්. අපි දැන් මෙතනින් බලමු add remove account කියන එකට ගිහිල්ලා. හරි. දැන් මෙන්න මෙතනදී ඔයගොල්ලන්ට මේ පේනවා මම ඇඩ් කරගෙන තියෙන සම්පූර්ණම ටෙම්ප්ලේට් එක. එහෙම නැත්නම් beneficiary details. ඒ කියන්නේ ගොඩක් අයගේ bank account number දැන් මම මේකට ගනුදෙනු කරලා තියෙන නිසා මම මේ ඇඩ් කරගෙන තියෙන ඒවා ඔක්කොම මෙතනින් පෙන්නනවා. ඕගොල්ලන්ට දැන් මේකෙදි පුළුවන් ඒක උඩ එකපාරක් ටච් කරන්න. මෙන්න ටච් කරාම ඒ අදාළ එක්කෙනාගේ details ටික එනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේක delete කරන්න ඕන නම් මෙතන delete button එක තියෙනවා. මේකෙන් delete ටැබ් ගාම මේක අයින් වෙලා යනවා අපේ account එකෙන්. ඒ කියන්නේ අපේ මේ online bank app එකෙන් මේක අයින් වෙලා යනවා. ඊට අමතරව මෙතන edit දෙන්නත් පුළුවන්. edit දෙන්න කියන්නේ මේක හරි මේ විදිහට ගිහිල්ලා ආපහු සැරයක් මේක අපිට edit කරලා වෙනස් කරගන්න මෙතනදී පුළුවන්. අවශ්‍යතාවයක් වුණොත් මොනවා හරි නමක පොඩි වෙනසක් කරගන්න හරි අවශ්‍ය නම් මේ විදිහට ගිහිල්ලා මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. දැන්ට මම මේක වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැති හින්දා මම මෙතනින් ආපහු cancel කියලා ආපස්සට යනවා. හරි. ඕක තමයි මට ඔයගොල්ලන්ට කියන්න ඕනේ. හරි එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. නැත්නම් තව ගොඩක් දිග්ගැස්සෙනවා වීඩියෝ එක. මම මේකේ දිගුවක් විදිහට ඊගාවට ඕගොල්ලන්ට අරගෙන එන්නම්. මේකේ දෙවෙනි කොටස විදිහට අපි මේක හරහා බිල් පේමන්ට් ටික කරගන්නේ කොහොමද කියන එක ගැන මම තවත් වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මොකද මේකට ඒක එකතු කරොත් මේක තවත් ගොඩාක් දික් වෙනවා. ඉතින් ඒක කරදරයි ඔයගොල්ලන්ටත් බලන්න කරදරයි. ඒක නිසා ඉක්මනටම අනිත් වීඩියෝ එකකිනුත් අපි හම්බ වෙමු. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරන්න, වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් share කරන්න, like කරන්න, ඒ වගේම comment එකක් දාන්න අමතක කරන්න එපා. තව දෙයක් තමයි bell icon එකත් click කරන්න. එහෙනම් වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. අපි ආයි ඉක්මනටම හම්බ වෙමු. සුබ දවසක්.